එක පවුලක් තියෙනවා මේ පවුලේ પરම්පරා තුනක් ආපස්සට නිරීක්ෂණය කරද්දී ඒ පවුලේ පිරිමි පාර්ශවෙන්නේ පිරිමි අය විවාහ වෙලා අවුරුදු 4ක් ගත වෙනකොට හරියටම අවුරුදු 4ක් ගත වෙනකොට ගොඩාක් අය මිය ගිහිල්ලා තියෙනවා. අවුරුදු 4යි මිය වෙලා මිය යනවා. අනිවාර්යයෙන් මේ தත්ත්වයේ අහම්බයක්ද නැත්නම් මේක ග්‍රහයන්ගේ වාස්තුල මොන හරි බලපෑමක්ද මොකක්ද ආචාර්යතුමා ඒකට හේතුව? හොඳ ප්‍රශ්නයක් අපේ චූලක. ආයුබෝවන් මා පින්වතුනේ තමන් සියලු දෙනාටම සුබ සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මම ගොඩාක් අපි හාලා තිබෙන අපේ චූලක සමහර පවුල්වල පිරිමි පාර්ශ්වයට දියුණුවක්ම නැති වෙනවා. ඔව්. සමහර පවුල්වල ඒ දරුවා හිපදෙලා අවුරුදු 8න් නැත්නම් අවුරුදු 9න් අවුරුදු 4න් පියා නැති වෙනවා. නැත්නම් මව නැති වෙනවා. මේක එක પરම්පරාවට නෙමෙයි પરම්පරා ගහන්න මේ විදියටම ක්‍රියාත්මක වෙනවා. සමහර පවුල්වල කවුරුත් බඳින්නේ නැහැ. සමහර පවුල්වල අක්ක නංගිලා බඳිනවා ළමයි නැහැ. මෙයාද අනන්තව අපි දැකලා තිබෙනවා. දැන් චූලක අහපු ප්‍රශ්න මේ වගේ මේකට සමාන්තර ප්‍රශ්නවල මටත් ලැබිලා තිබෙනවා කේන්ද්‍ර බලනකොට. ඔව්. හරි. දැන් මේ වගේ ඇත්තම මේ වගේ પરම්පරාවටම කසාද බැන්දොත් ඒ කසාද බැඳලා අවුරුදු 4න් ඒ පුරුෂයා නැති වෙලා යනවා නම් මිය යනවා නම් ඒක එක පැත්තක් සාපයක්. මේ සාපේ නිසා ඇතිවෙන ක්‍රියාවක්. මේ සාපය ක්‍රියාත්මක කරන්නේ කවුද කියනකොට ග්‍රහය. සාපය කියන්නේ එක තත්වයක්. ඒ තත්වය ධනාත්මක හෝ ඍණාත්මක හෝ ගෙනියන්න පුළුවන් බලයක් තිබෙනවා ග්‍රහයන්ට. එතකොට ඍෂිතුමාලා අපිට මේකට සඳහන් කරලා තිබෙනවා මේක ලොකු වැදගත් ප්‍රශ්නයක් අපේ චූලකද මතු කරේ. මේ වගේ ඒ පිරිමි පාර්ශ්වය බැඳලා අවුරුදු 4න් එගලා මිය යනවා නම් නැති වෙලා යනවා නම් එයා බදින ස්ත්‍රී කෙනාගේ කේන්ද්‍ර හණුව කුජ බලවත්ද කියන එක බලන්න ඕනේ. කුජ බලවත් ස්ත්‍රී කෙනෙක්ව බඳිනවා නම් මේ චක්‍රය සම්පූර්ණ බිඳ වැටෙනවා. ඊළඟ પરම්පරාවට යන්නේ නැහැ. ඒක යන්නේ නැහැ. ඒක දංවැල්ලක් නේ. දංවැල්ලක එක දිගට මේක අනේක ඒ දංවැල සම්පූර්ණයෙන්ම කැඩිලා යයි. එන ඒකට තියෙන අර විසඳුම් මොනවාද? Taman ඉතුවක්කාරකමඩ බඳින්න බෑ. කේන්ද්‍ර හණුව Taman බඳින ඒ ස්ත්‍රී පාර්ශ්වයේ කේන්ද්‍ර අණුව කුජ බලබද්ද. කුජග්‍රාහතුමා මන්ද වෙලා හෝ නීච වෙලා හෝ එහෙම නැත්නම් කුජ දෝෂයක් තිබෙනවා නම් ඔන්න මේ කාලය ඒ විදිහටම પરම්පරාවටම ක්‍රියාත්මක වෙනවා. එහෙම නැතුව මේක බිඳවන්න පුළුවන් බ්‍රේක් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙන මොනවාද කියනකොට ස්ත්‍රී පාර්ශ්ව කේන්දරේ කුජ බලවත් නම් අනිවාර්යෙන් ඒක නැති කරගන්න. ආචාර්යතුමා දැන් પરම්පරාවෙන් પરම්පරාවට බිහි වෙන පිරිමින්ගේ ග්‍රහචාරයත් එකිනෙකට වෙනස් නේ. ඔව්. එතකොට ඒ වෙනස් වෙන කේන්දර අනුව తත්වය වෙනස් වෙන්නේ නැද්ද? ඒ කියන්නේ අපි දැන් අපි හිතමු දැන් මේ પરම්පරාවේ ඉන්න පිරිමියාගේ කේන්දරේ නෙමෙයි ඊළඟ પરම්පරාවේ ගෙනාලා තියෙන්නේ. ඊට පස්සේ කියලා වෙනස් වෙනවානේ. එතකොට අර සාපේයයි කියන දේ ග්‍රහචාරය අනුව එහෙම වෙන්නේ නැද්ද? චූලක දැන් પરම්පරාවට වෙනස් වුණාට නෙමෙයි ග්‍රහ නම දෙනාමනේ අපේ චූලක. ඔව්. වෙන නම් ග්‍රහක් දෙන එක ඒ තුමාට එන්නේ නැහැනේ પરම්පරා වෙන එක પરම්පරා එක ග්‍රහයෝ නෙමෙයිනේ. මේ ග්‍රහ නම දෙනාම තමයි. මේ බලපෑම සිදු වෙන්නේ අපේ චූල කෙලිම සාපයක් නිසා ඇති වෙන දෙයක්. ඒතර හයේ සාපයක් නිසා ඇති වෙන එකට අනිවාර්යෙන් එකට එක සම්බන්ධ වෙලා ඇති. අර සාප කිව්වම දැන් ඔය પરම්පරාගත වෙන දේ අඩවින කොට වෙන වගේ දේවල්. ඔබතුමා ඒක නෙමෙයි මේ අදහස් කරන්නේ. ඒක නෙමෙයි කතා අදහස් කරන්නේ. මේක සාපයක්. අපි කියමුකෝ දේව සාප. ගුරු සාප. එහෙම නැත්නම් අපි කියනවා ගොඩාක් අපි කියමුකෝ දැන් ඊටමත් හොඳම 6ට පව් කරනකොට ඒ හොඳ 6 අර ඊට හුණු වෙලා කරන එකත් ලොකු සාපයක් තමයි. නිකන් අපි කට වචනෙන් කියනේම සාපයක් නෙමෙයි. අර ඊටම ශක්තිමත් අය බලවත් අය හොඳ මිනිස්සු. උන මේ 6කින් සාපයක් ලබා ගන්නවා කියලා කියන්නේ ආයි කතාවක් නෑ අපි චූලක. ඒ වගේ සාපයක් තමයි. දැන් අපි කියමුකෝ දැන් පෞගේ කාලේ දැන් පෞගේ අවුරුදු කාලේදී වාස්තු ප්‍රකාරයක් සිදු වුණා. ඔව්. ඒ ජනතාවගේ සාපය. එහෙම කියලා ගන්නත් පුළුවන්. මේ වගේ දරුණු සාපවල. සහ ඒ වගේ දේව සාපේ. දේව සාප. මේ වගේ සාපවල තමයි අපේ චූලක પરම්පරාවට බලපෑමක් සිදු කරන්නේ. නමුත් සාපයක් කියන්නේ ඒක තත්වයක් ඒක. ඍණාත්මක තත්වයක්. ඒ ඍණාත්මක තත්වය අර ගින්දරට පෙට්‍රෝල් දාලා වැඩි කරන්නේ කවුද කියනකොට ග්‍රහය. එහෙනම්
ඒක නැති කරගන්න පුළුවන් ක්‍රමයක් මේ විදිහට අපි ලබා ගන්න පුළුවන්. හොඳයි. ඒ කියන්නේ නිබැරදි ජෝතිර්විද්‍යාව දන්න ඔබ වැනි ප්‍රවීණයෙක්ට ඔය ඕනෑම තත්ත්වයක් වෙනස් කරන්න පුළුවන් තත්ත්වයක් හදාගන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඒක බුද්ධිමත්ව කරන්න පුළුවන් ඥානයක් අනිවාර්යෙන්. ඒ ගණිතයත් එක්ක එක කරන්න ඕන.